ඩ්‍රීම් විත් සකෝරා චැනල් එකට ඔයාලා සාදනයෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ජපන් ඉගෙන ගන්න ඔයාලට වැදගත් වන ඇප්ස් කීපයක් ගැන. ඉතින් අපි දැන් යමු ඒ ඇප්ස් මොනවද කියලා බලන්න. 1. මිස්ටර් කංජි කියන මේ ඇප් එක අපිට ගොඩාක් වැදගත් වෙන්නේ කංජි අධ්‍යයනය කරන්න. ඉතින් හිරගනා කතකනා සහ කංජි කියලා හෝඩි 3ක් තියෙනවානේ. ඒකේ මේ කංජි කියලා කියන්නේ රූපාක්ෂර. එතකොට මෙන්න මේ රූපාක්ෂර අධ්‍යයනය කරන්න හොඳ ඇප් එකක් විදිහට මේක අපිට තෝරගන්න පුළුවන්. මේකෙන් 5 මට්ටමින් ඉඳන් 1 මට්ටමට වෙනකම්ම වෙන වෙනම ඇතුළත් කරලා තියෙන නිසා පහසුවෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වචන ඒ මට්ටමට අදාළ වචනත් පැහැදිලිව දක්වලා තියෙන හින්දා තේරුම් සහිතව සිංහලෙන් අපිට මේ ඇප් එක කංජි අධ්‍යයනය කරන්න ඉතාමත් පහසු ඇප් එකක්. 2. ඩුවලින්ගෝ කියන මේ ඇප් එක ඕනම ලැන්ග්වේජ් එකක් හදාරන්න ජනප්‍රිය ඇප් එකක්. ඉතින් මේ ඇප් එක අපිට ජපන් භාෂාව හදාරන්නත් ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ ඇප් එක හරහා ඔයාලට වචන වගේම චූටි ග්‍රැමර් ගොඩාක් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. මේ ඇප් එකත් ඔයාලට Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙන හින්දා පහසුවෙන් ඔයාගේ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමන් ඉගෙන ගන්න ඕනම භාෂාවක් ආසාවෙන් වගේ විනෝදෙන් හදාරන්නත් මේ ඇප් එක ගොඩාක් අපිට වැදගත් වෙනවා. 3. කොන්නිචිවා ජපනිස් කියන මේ ඇප් එකත් අපිට වචන අධ්‍යයනය කරන්න ඉතා වැදගත් ඇප් එකක්. ඉතින් අපිට N5 මට්ටමට අදාළ වචන ගොඩාක් මේකෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට දන්න අමතර වචන එතකොට පාටවල නම් දුර සත්තුන්ගේ නම් එතකොට මාස දින ඒ හැම දෙයක්ම මෙන්න මේ චූටි ඇප් එක හරහා අපිට අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. කංජි මෙන්න මේ ඇප් එක අපිට කංජි අධ්‍යයනය කරන්න තවත් වැදගත් ඇප් එකක් වෙනවා. N5 මට්ටමේ ඉඳන්ම N1 මට්ටමට වෙනකම් අදාළ කංජි පැහැදිලිව දක්වා තියෙන නිසා ඔයාලට මේ ඇප් එකත් කංජි අධ්‍යයනය කරන්න උපයෝගී කරගන්න පුළුවන් තවත් වැදගත් ඇප් එකක් වෙනවා. මේ හැම ඇප් එකම ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. JLPT N4 N1 මේ ඇප් එකේ N5 මට්ටමට අදාළ කංජි වචන නැති වුණත් N4 මට්ටමේ ඉඳන් N1 මට්ටමට වෙනකම්ම කංජි වචන ග්‍රැමර් සහ රීඩින් කියලා කොටස් 4ම අපිට මේ ඇප් එකේ හරහා බලා ගන්න පුළුවන්. JPro මේ ඇප් එකෙත් N1 ඉඳන්ම N5 වෙනකම් ලෙවල් වලට අදාළ ග්‍රැමර් කොටස් වගේම ලිස්නින් කොටස් කංජි හැම දෙයක්ම ඇතුළත්. ඉතින් මේ ඇප් එකේ ගොඩාක් මන්නම් යුස් කරන්නේ කංජි වලට. ඇත්තට මේ කංජි වලට මේ ඇප් එක ගොඩාක් වැදගත්. ඉතින් N5 ඉඳන් N1 වෙනකම් අදාළව වෙන වෙනම තියෙන හින්දා පැහැදිලිව අපිට කංජි අධ්‍යයනය කරන්න වැදගත් ඇප් එකක් විදිහට මේකත් තෝරගන්න පුළුවන්. කොතබ කියන මේ ඇප් එක හරහාද N5 මට්ටමේ ඉඳන් N1 මට්ටමට වෙනකම් අදාළ වචන දැක ගන්න හැකියාව තියෙනවා. ඒකේ මීට අමතරව IT වචන කියලා වෙනම කොටසකුත් බලාගන්න අපිට පුළුවන්. ඉතින් මේ ඇප් එකත් අපි දන්නේ නැති වචන ගොඩාක් ඉගෙන ගන්න ජපන් භාෂාව හදාරන වලට වැදගත් වෙන ඇප් එකක් විදියට සලකන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නේ ජපන් භාෂාව හදාරන ඔයාලට ජපන් භාෂාව ඉගෙන ගන්න තවත් ආස හිතෙන්න වගේම ඔයාලට තව තොරතුරු දැනගන්න වචන දැනගන්න භාවිතා කරන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.